පීංගනේ තොරෝකල් පින්කණ අපි හිස්තැනට ඒවල තේරුම් දෙකයි යේ නැත්තන්ට හිස්තැනට තොරෝකල් තොරෝකදාගෙන ඇතුළට යනවා තොරෝකල් ඇතුළට යන කජං අල්මජන් වඩාත් ගැලපෙන ගොත් කියනෝ එක නැත්තන් දෙය ගොසල් කොරදකිනෝ තෝරනවා නැත්තන් සුමටයි සකසනවා සිප්සියෝ කරන්න හිස්තැන ඇතුළට යන වඩාත් ගැලපෙන එක තෝරන්න හැමෝම දාන්න විතර ඔජේ ඔජේගෙන අපි ඊයේ කියන එකට කචේ කියනවා පෙරේදා ඔජේ කියනවා ඊයේ ඔනල් කියනවා අද නෙයිල් කියනවා හෙට මොරේ කියනවා අනිද්දා කචේ පෙරේදා ඔජේ ඊයේ ඔනල් අද නෙයිල් හෙට මොරේ අනිද්දා ඊයේ චොනන් චොනන්නල තේරුම් දෙකයි මම නැත්තම් මට ඊයේ මම කනේ කියන අපි ඔංචිල්ලාවට කනේරල් තදාගෙන අපි ඔංචිලි පදිනවට කනේරල් හිස්තනක් නොමෝජස්සොයෝ නොමෝජිදා කියන්නේ වැටෙනවා ඇදගෙන වැටනවා කියන එක නොමෝජිදා ඇදගෙන වැටෙනවා නොමෝජස්සොයි කියන්නේ ඇදගෙන වැටුණා ඊයේ මම ඔංචිල්ලාව හිස්තනක් ඇදගෙන වැටුණා එක තියෙනවා තදාට මියොන්සෝ කියන ග්‍රැමරය එකතුලා තියෙන්නේ මියොන්සෝ කියන්න ක්‍රියාවන් දෙකක් කරන අතර වාරේ ටීවී බලන ගමන් බත් කනවා එතුර ටීව එකත් බලනවා බතුත් කනවා ක්‍රියාවන් දෙකම සමානව යනවා අතර වාරය කියල තමා අපි ගන්න ක්‍රියාවන් දෙකම සමාන වෙන්න ඕනි තව එකම පුද්ගලයෙක් කරන ක්‍රියාවන් දෙකක් වෙන්නත් ඕනේ මම බත් කනවා මල්ලි බයිසිකල් පතින එහෙම ගන්න බෑ මියුන්සෝ මියුන්සෝ ගන තනි පුද්ගලයෙක් එකවර ක්‍රියාවන් දෙකක් කරනගෙන අතර වාරය කියල තම ගන්න දෙක තියෙනවා තදාට දාගා කියන ක්‍රමය කියලා මේ දාගා කියන්නේ මියොන්සෝ වගේම අතරවාරය කියල තම ගන්න ඒ වුනාට පළුම් ක්‍රියාව පටන් ගන්නවා ඒක ටිකක් නවතිනවා ඒට පස්සේ අලුත් ක්‍රියාව පටන් ගන්න එකට උදාහරණයක් කිව්වොත් අපි උය ඉන්නවා එක පාට ගෑස් ලීක්කයක් වෙනවා උයන එක නවත්තල ගෑස් එක බ්ලොක් කරන්න යනවා අපි අන්න එහෙම එදාගාගෙනෙක් ගන්න ඔළු ඇතුළ ඒ දෙකේ වෙනස තියාගන්න ඕන ඒනට දෙකම වාක්‍යවල දාදී අතර කියලද අතරවාරය කියලා දාන්න ඕන අර ඔළුවෙන් මේ සිද්ධිය තියාගත්තන හරි තදාට මියොන් කියන ක්‍රමයකිටලා තියෙනවා මියොන් කියන්නේ කරනවා නම් නැත්තං කරාම එතුර මෙතන පදිනවා නම් නැත්තම් පැද්දම මියොන් එන වාක්‍යයක වාක්‍ය අවසානය අතීත කාලයෙන් අවසන්නෙන්ට බැහැ එතුර මේ නොමෝ ජෙස්සයෝ අතීත කාලයෙන් අවසන්න තියෙන් එතකොට
උත්තරේ ඒ වෙලෙම අයින් කරා හිටක් ගාලා. තානන් දේරෝ. තදාට නන් දේරෝ කියන ක්‍රමයක තමයි එකතු වෙලා තියෙන්නේ. මේ නන් දේරෝ කියන්නේ විගස කියන ක්‍රමයක. පැද්ද විගස. ඕකේ ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනම විගස කියන අර්ථය. නෙන් නන්දේරෝ ජමාජා හිගා මුසොබ්ගේ. මේ ග්‍රැම තුනම විගසිකින අර්ථය. නමුත් නන්දේරෝ ආවහම වාක්‍ය අවසානය අතීත කාලයෙන් අවසන් වෙන්න බැහැ. ජමජවලට කිසිම අවුලක් නැහැ. ඕන කාලෙකින් අවසන් වන හැකි. කිගා මුසොබ්ගේ වලට අනවිධාන යෝජනාවලින් අවසන් වෙන්න බැහැ. නන්දේරෝ අතීත කාලයෙන් වාක්‍ය අවසන් වෙන්න බැහැ. ජමජ කිසිම අවුලක් නැහැ ඕන එකකින් අවසන් වෙන්න හැකි. කිගා මුසොබ්ගේ අනවිධාන යෝජනාවලින් අවසන් වෙන්න බැහැ. එතකොට මෙතන අතීත කාලයෙන් අවසන් වුණු හින්දා ඒකත් අයින් කරා ඒකට කියලා. ඊයේ මම උන්චිල්ලාව එක ගත්තොත් පදින අතරවාරය තමයි මේ දෙකේම කියන්නේ. අර ඔළුවෙන් අර ඇතුලේ තියෙන එක හදා ගන්න ඕනේ. පදින අතරවාරේ වැටෙනවා. එතකොට උන්චිල්ලාවත් පදිනවා. ඒ වගේම වැටෙනවා එක්ක. එහෙම ගන්න බෑ. උන්චිල්ලාව පදින අතරවාරේ වැටෙනවා කියන්නේ මේ දෙක තමයි උත්තරේ. ඒතර උන්චිල්ලාව පදිනවා පළවෙනි ක්‍රියාව නතර වෙනවා. ඒකින්ද දෙක තමයි උත්තරේ. දාන්න දෙකට කට්ටිය උත්තර. චොනන් යමක් කෙනවි සංගීතයට යමකල් හිස්තෙනක් බක්සුරල් කෙස්සොයෝ බක්සුරල් චිදාගෙන අපි අප්පුඩි ගහනවද බක්සුරල් චිදා අප්පුඩි ගහනවා මම සින්දු හිස්තනක් අප්පුඩි ගැහුවා තෙරමි මියොන්සෝ යමකල් තෙත්තා ඒක යමකල් තෙත්තගෙන සංගීතයට සවන් දෙනවා ඒක අවිධිමත් වුණා තමයි මේ යට ලයන්නක් කියලා තින්නේ තෙරමියුන්සෝ සංගීතයට සවන් දෙන අතරවාරයේ අප්පුඩි ගැහුවා දෙක තියෙනවා තෙද්දාගා සංගීතයට සවන් දෙන අතරවාරයේ තමයි ඒකත් සංගීතයට සවන් දීලා ඒක නවත්තලා අප්පුඩි ගහනවා එහෙම අදහසක් ආවා ඒකිට ගැලපෙන්නේ නැහැ අපි සංගීතය අහන අතරවාරයෙන් අප්පුඩි ගන්න සංගීතයත් අහනවා අප්පුඩිත් ගහනවා ඒතර උත්තර එක දෙක තියෙන්නේ එමකල් තෙද්ගෝ සංගීතයට සවන් දීලා අප්පුඩි ගහනවා ඒතර සංගීතයට සවන් දෙනවා ඊට පස්සේ මේ ගෝදාන ක්‍රියාවන් දෙකක් කොටස් කර දෙකකට දාන්නේ සවන් දීලා නැත්නම් සවන් දෙන අතර තරමියොන් සවන් දෙනව නම් නැත්නම් සවන් දුන්නම අතීත කාල තිරින්ද මියොන් කොහොමත් අයින් කරනවා එතකොට මම සංගීතයට සවන් දෙන අතර වාරයේ අප්පුඩි ගැහුවා එක තමයි උත්තරේ තුනට දාන්න උත්තර හරි ගිය සතියේ ගිය සතියේ නෙමෙයි ඊයේ පේපරේ ගැහුවා නම් මේ හරියට බැලුවා නම්
තුනට උත්තරේ හරියට ගැහුවේකි. මදූසී මදූ මහත්මයා ටයිකොන්දෝ ටයිකොන්දෝ කියන්නේ අර ටයිකොන්ඩු කියන්නේ අන්න එක. ටයිකොන්දෝ හක්කොන් කියන්නේ පුහුණු මධ්‍යස්ථානය. ටයිකොන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයේ අරේ කියන යට අරේ සමානයි මිත් අරේ මිත් චං කියනවා අපි මහල් වල චං කියනවා. අරේ චං ඒ පහළ මහලේ ඉක්නන් තියෙන ඉබල්සෝ ඉබල්සෝ කියන්න සැලුන් එකට මියොන්සිල් කියනවා සැලුන් එකට. ඒතර ඉබල්සෝ කියලත් කියනවා. ඉබල්සෝරල් මදූ මහත්මිය ටයිකොන්ඩු හක්වනේ ටයිකොන්ඩු පුහුණු මධ්‍යස්ථානයේ යට මහලේ තියෙන සැලුන් එක ස්තනක් හන්බොන් හන් කියනවා එකට බොන් කියන වතාවන් හන්බොන් එක වතාවක් මොරිරල් මොරි කියනවා කොණ්ඩය නැත්තං කොණ්ඩේ නැත්තං ඔළුව. තොර හන්බොන් එක වතාවක් මොරිරල් හක්තා කියනවා කපනවා නැත රහිනවා. එක වතාවක් කොණ්ඩය කපලා ඕහේ පොදා කියන ග්‍රම එක මේ යමක් කර බලනවා. එතකොට කකා පොදා කිව්වොත් කපලා බලනවා. ඒකට සේයෝ එකතු වෙලා තියෙන්නේ. කරන්න කියන එක විධානයක් විදිහට. එක වතාවක් කොණ්ඩය කපලා බලන්න මදූ මහත්මිය තායිකොන්දු හක්වන එකේ යට මහලේ තියෙන ඉබල්සෝකට ස්තනක් එක වතාවක් කොණ්ඩේ කපලා බලන්න. එක තියෙනවා කාගෝ මංකව මෙතන මේ එල්ටරල් තිබ්බහම ගන්න ඕන එක කාගෝ ඉබල්සෝ ඒ කදා ගත්ත හැකි. ඉබල්සෝ ඒ කදා ඉබල්සෝ එකට ගිහිල්ලා දෙක තියෙන කාසෝ ගිහිල්ලා නැත්තං යන නිසා කාගොත් එහෙම ගිහිල්ලා නැත්තං යන අතර. තුන තියෙන්නේ පන්මුන් හේසෝ පන්මුන් හදාගෙන බැහැ දකිනවා. පන්මුන් හේසෝ බැහැ දැකලා නැත්තම් බැහැ දකින නිසා. පන්මුන් හාගෝ බැහැ දැකලා නැත්තම් බැහැ දකින අතර. ඉබල් සෝරල් වෙල්රල් තිබ්බොත් අපි ගන්නේ පන්මුන් හදා. ඉබල්සෝ ඒ කදා ඒ තිබ්බනම් ගන්නවා. කදා ඉබල්සෝරල් පන්මුන් හදා. ඉබල්සෝ එකට යනවා ඉබල්සෝ එක බැහැ දකිනවා. එතකොට එල්රල් තිබ්බම ගන්නේ පන්මුන් හදා. එතකොට උඩ උත්තර දෙකම අයින් කරනවා. මෙතන එල්රල් තියෙන හින්දා අපි 3යි 4යි තමයි ගලපන්න තියෙන්නේ. එතකොට මේ ආසෝසෝ දාද්දි පළවෙනි ක්‍රියාව දෙවෙනි ක්‍රියාව ගැලපෙන්න ඕනේ. එතකොට මේ යට මහලේ තිබෙන සැලුන් එකට එතකොට සැලුන් එකට ගිහලා තමයි කොණ්ඩේ කපන්නේ. ක්‍රියාවන් දෙක ගැලපෙනවනේ.
සැලුන් එකට ගිහිල්ලා බඩු ගන්නවා වගේ කිව්වනම් දෙක ගන්න හතර ගන්න පුළුවන්. සැලුන් එකට ගිහිල්ලා භාණ්ඩ ගන්නවා. ඒතර ක්‍රියාවන් දෙක ගැලපෙන හින්දා සැලුන් එකට කියලා කොණ්ඩේ කපනවා. ක්‍රියාව ගැලපෙනවනේ. ඒ හින්දා තුන තමයි ගන්නෙ. මේ ගෝදාන්නේ ගෝදානි ගැලපෙන්නේ නැති ඒවට. තුන තමයි උත්තරේ. දාන්න හතරට උත්තර කට්ටිය. ඉස්සල්ලා මේක බලන්න. මේ එන් හරි එක නයන්නක් හරි. මේක තිබ්බොත් අතීත කාල. නයනු දෙක වර්තමාන කාලය. කියන්නේ මේ දැන් එල් නැත්තම් එල් තිබ්බොත් අනාගත කාල. එතකොට මොගන්නම්සික් කාපු කෑම මොන් මෙතන මොක්නන්නේ. ඒතර කියවෙන්නේ මොන්නන් කියලා. මොන්නන්නම්සික් කන කෑම. කියන්නේ මේ දැන් කන කෑම. මොගල්ලම්සික් කන්න ඉන්න කෑම. අන්න එහෙමයි කාල. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. තේරුම් නැති දෙයක් තියෙනවා නම් දාන්න මේ ෂිට් එක chat එකට. ඉස්සරහට යද්දි මේ ටික අනිවාර්යෙන්ම ඕනේ. දෙබසක් තියෙනවා වල්ලිජායි මදුයි. මේ වල්ලිජා කියන්නේ කළමනාකාර කරන පුද්ගලයා. වල්ලි හදා කියන කළමනාකරණය කරනවා. ජා කියන්නේ පුද්ගලයා. ඒතකොට කළමනාකරන පුද්ගලයා. ඔනල් අද නප්පුම්හල් අද නිකුත් කරන යවන්න ඉන්න සම්පුමන් සම්පුම් කියන භාණ්ඩ මෝදු මෝදු කියන සියල්ලම චොන්බු කියලත් කියනවා. මෝදු සමන චොන්බු සියල්ලම චොන්බි හදා සූදානම් කරනවා සමානයි චුන්බි හදා සමානයි මරියොන් හදා චුන්බි තෙදා කියන සූදානම් වෙනවා. සූදානම් වෙනවා චුන්බි තෙදා. චුන්බි හදා සූදානම් කරනවා. චුන්බි තෙදා කියන සූදානම් වෙනවා. තෙත් ජියෝ සූදානම් වුණා නේද? මේ ජියෝ කියන ග්‍රැමර් එක නේද කියන එක. ඔක ජෝ කියලා කියනවා. ජෝ කියලත්. නේද කියන එක. අද වෙළඳපොළට නිකුත් කරන්න ඉන්න භාණ්ඩ සියල්ලම සූදානම් වෙලා නේද? සූදානම් වුණා නේද? මදු කියනවා. නේ කියන්නේ ඔව් කියන එක. ඊචොකේ ඊචොක් කියන්නේ මේ පැත්තේ ඉක්නන් කියන මුල්ගොන් මේ දෙල්දානි බහුවචනය මුල්ගොන් දෙල් කියන බහුවචනය භාණ්ඩ ගොඩක් කියන මුල්ගොල් මුල්ගොන් දැරී
오늘 අද ස්තනක් සංපුම් කියන භාණ්ඩ ඉම්නිදා වේ. මේ පැත්තේ තියෙන භාණ්ඩ අද ස්තනක් භාණ්ඩ වේ. තුර අද යවන භාණ්ඩ. Recording in progress. තුර චුරා හදාගෙන වෙළඳපොළට නිකුත් කරනවා භාණ්ඩ. චුරා හල් වෙළඳපොළට නිකුත් කරන්න ඉන්න භාණ්ඩ වේ. දෙක තියෙනවා. චුරා හාන වෙළඳපොළට මේ දැන් නිකුත් කරන භාණ්ඩ වේ. තුන තියෙනවා. චුරාහන් වෙළඳපොළට නිකුත් කරපු සංපුන් භාණ්ඩ වේ. හතර තියෙනවා. චුරා හාගෝ වෙළඳපොළට නිකුත් කරනවා සහ නැත්නම් වෙළඳපොළට නිකුත් කරන අතර. එතකොට අද යවන්න ඉන්න භාණ්ඩ ඔක්කොම සූදානම් නේද? ඔව්, මේ පැත්තේ තියෙන භාණ්ඩ අද යවන්න ඉන්න භාණ්ඩ වේ. මේක දැන් යවන භාණ්ඩ ගන්න බෑ. යවපු භාණ්ඩත් බෑ. යවන අතර ඉවත් ගන්න බෑ. ඒතර එක තමයි උත්තරේ. පහ තියෙනවා. චොනන් මම මෙයිල් කියන්නේ හැමදාම. මෙයිල් කියන්නේ හැමදාම. ඒතර මේ නියෝන් හැම අවුරුද්දකම මේ කියන්නේ හැම කෙනෙක්. ඉල් කියන දවස මම සෑම දවසකම ඉල්චික් වේලාසනින් ඉරෝනාසෝ ඉරුණදා කියනවා අවදි වෙනවට. ඉරෝනදා කියනවා අවදි වෙනවා නැත්තම් පුටුවකින් නැගිටිනවා කියලාත් ගන්න. මොකක් හරි එකකින් ඉඳන් ඉන්න අසුනකින් නැගිටිනවට. කිසං හදා කියන්නේත් අවදි වෙනවට. එදා කියන්නේත් අවදි වෙනවට. කොට ඉරුනාසෝ නැගිටලා හේසා ඒ ආයතනයට තනිම් නිදා යනවා. මේ තනිද කියන පුරුද්දක් විදිහට යන එකට. කරුන් දෙකෙසේ වෙතත් ඔනරන් අද නොත් කියනවා නොච්චමල් ප්‍රමාද වෙනකං නිදා චමල් චදා කියන නිදා ගන්නවා. චමල් චදා කියන නිදා ගන්නවා. එතකොට ප්‍රමාද වෙනකන් නිදාගත් හිස්තනක් ඕ නැත්ත කියන ප්‍රමාදය. නැත්ත කියන ප්‍රමාදය. ප්‍රමාද නින්ද හිස්තනක් ඒසා ඒ ආයතනයට නජස්සෝයෝ ප්‍රමාද වුණා. මම හැමදාම වේලාසනින් නැගිටලා ආයතනයට යනවා. කරුන්දී මේ කරුන්ද කියන්නේ කෙසේ වෙතත් කෙනෙක්. කෙසේ වෙතත් අද ප්‍රමාද නින්දක් කියන්නේ ප්‍රමාද වෙනකන් ස්තනක් ආයතනයට පරක් වුණා.
තමල් චදාගෙන අපි නිදා ගන්නවට තමල් චදා නිදා ගන්නවා. දහවලට අපි පොඩි ඇලට් එකක් දාන්න යන්න එකට කියනවා නච්චමල් චදා. අපි කියන අර ඇලට් එකක් දානවා කියන. දහවලට නිදා ගන්නවා. නච්චමල් චදා කියන එකට. එතකොට එක තියෙනවා චදාට අද්දොනි එක තුලා තියෙන්නේ. එතකොට දොනි වල කේස් එක මෙහෙමයි. දොනි වල මෙහෙමයි. දොනි තියෙනවා. මේ දෙකේම අර්ථය මේ දෙකේම අර්ථය අතර නැත්තම් නිසා. අතර නැත්තම් නිසා කියන අර්ථය. ඊට පස්සේ අපි එනවා දොනි වලට. දොනි ගන්නවා අපි අතීතයයි වර්තමානයයි සසඳන්න ගන්නවා. අතීතයයි වර්තමානයයි සසඳන්න. ඊයේ ඊයේ රස්නෙයි අද සීතලයි. අන්න එහෙම. ඊයේ රස්නේ අතර අද සීතලයි. ආයෙ ගන්නවා වෙනත් පුද්ගලයෙක්ගේ දෙයක් කීමට. තමන්ගේ නෙමේ වෙනත් පුද්ගලයෙක්ගේ දෙයක් කීමට. ඊට පස්සේ අපි යනවා අද්දොත් හෙද්දොනි වලට. ඒකේ තියෙන කෙලින්ම තමන් ගැන දෙයක් කියන්න. මහ ලොකු දෙයක් නෑ ගොඩක් සරලයි. අත්ොත් හෙද්දොනි එකේ තියෙන තමන් ගැන දෙයක් කියන්න. ඒතර දොනි එකේ තියෙන්නේ වර්තමාන අතීත සැසඳීමකට. අතීත වර්තමානයේ සසඳන්න ගන්නවා එකක්. ආයෙ ගන්නවා වෙනත් පුද්ගලෙක්ගේ දෙයක් කීමට. අත් ඔත් හෙද්දොනි එකේ තියෙන්නේ තමන් ගැන දෙයක් කීමට. දෙකේම තේරුම අතර නැත්තම් නිසා. ඔන්න දැන් ඕකේ ඔළුවේ තියාගෙන අපි ගහමු උත්තර. එක තියෙනවා චද්දොනි නිදාගත්ත නිසා නැත්තම් නිදාගත්ත අතර. එතකොට මේ වාක්‍යයේ කර්තෘ මම. එතකොට ආයේ කිසිම බලන්න දෙයක් නෑ. උත්තරේ ඒක. මම හැමදාම වේලාසනින් නැගිටලා ආයතනට යනවා. කෙසේ වෙතත් අද දවල් වෙනකන් නිදාගත්ත නිසා ආයතනයට ප්‍රමාද වුණා. මේ තුනේ තියෙන දොනියෙක් ගන්නේ මෙතන වෙනත් පුද්ගලයෙක් හිටියනම් මම නැතුව වෙනත් පුද්ගලයෙක් නැත්තම් අතීතයේ වර්තමානයේ සසඳීමකට ගන්නවා. තු- දෙක තියෙනවා චාමියොන් චදා නිදා ගන්නවා මියොන් කියන ක්‍රමයක නිදා ගන්නවා නම් නැත්තම් නිදාගත්තම වාක්‍ය අවසානයේ අතීත කාලයෙන් ඉදෙන්න බෑ. ඒතර ඒක අයින් කරා හැකි ටක් ගාලා. චදා නිදා ගන්නවා හතර තියෙනවා චදාට රෝග්‍රමයක් ඉතිලා. නිදා ගන්නට නැත්තම් නිදා ගැනීමේ බලාපොරොත්තුය. ගැලපෙන්නේ නැහැ ඒවා. එක තමයි ගැලපෙන්නේ. මුලින්ම ව්‍යාකරණ මේ විදිහට අයින් කරගන්න පුළුවන් ග්‍රැමර් ටික අයින් කරා. මේ මියොන් නවුත් අතීතෙ එන්න බෑ. ඊට පස්සේ ගැලපෙන ඒවා අපි දාලා දාලා බලන්න නිස්තැනට. පළවෙනි එක දානවා දෙවෙනි එක දාලා එහෙම එහෙම. ටික දවසක් පේපර් ගහද්දි ඔය හරියනවා. මේකෙම හරි අවුලක් තියෙනවනේ කියන්න මේ ධොනියගේ. දාන්න හයට උත්තරේ.
හය තියෙනවා. ඔජේ ඊයේ නල්සි කියන කාලගුණයට. නල්සි සමාන කිව් මේකක් කියනවා. ඊයේ කාලගුණය හිස්තැනක් ඔනරන් අද නෝමු තොවෝයෝ. තොවෝයෝ කියන රස්නය කියන එක. මූලික වචනය තොප්තා. තොප්ත මේ අවිධිමත් වෙලා තමා ඌ වකුරක් යෙදිලා වෝයෝ වෙලා තියෙන්නේ. ඊයේ කාලගුණය හිස්තැනක් අද ගොඩාක් රස්නේ. එතකොට එක තියෙනවා චුක්ත සීතලයි. එකම විරුද්ධ එක තමයි තොප්ත. චුක්ත සීතලයි චූමියොන්. සීතලයි නම් සීතලයි නම් චුග්ගෝ. සීතල අතර චුවෝසෝ. සීතල නිසා චුප්දොනි. අර සංසිද්ධිත් එක්ක ගැලපෙන්න ඕනේ මේවා. එහෙම ගැලපෙන එකක් තියෙනවා නම් ඉක්මනට ගන්න පුළුවන් අපිට. අනිත් ඒවාත් ගැලපෙනවා. ඒවට ගොඩාක්ම අර සංසිද්ධියත් එක්ක අතීතයේ වර්තමානයේ සසඳනවා මේ. ඊයේ කාලගුණය සීතල අතර අද ගොඩාක් රස්නේ. ඒතර ඊයේයි අදයි සැසඳීමක් තියෙන මෙතන. ඊයේයි අදයි ඕනේ දැන් පැයකට කලිනුයි දැනුත් සසඳන්න පුළුවන්. කොහොමත් අතීතයේ වර්තමානයේනේ. එතකොට හතර උත්තරේ. හත තියෙනවා. ගානා අතර දෙවසක් තියෙන්නේ. මදුසී මදු මහත්මයා වේ ඇයි වේ කියන ඇයි කියන එක කොම්බු හදා පාඩම් කරනවා. කොම්බුරල් අන්හෙස්සොයෝ. මදු මහත්මයා ඇයි පාඩම් කරේ නැත්තේ. ඇයි පාඩම් කරේ නැත්තේ. නා කියනවා ඔජිය ඊයේ චොන්යොකේ. චොන්යොක් කියන සවස නැත්තං රාත්‍රී කෑමට. ඊයේ චොන්යොකේ ඊයේ රාත්‍රියේ ටෙලිවිජොනල් ටීවී එක හිස්තැනක් කොම්බුරල් මොත් හෙස්සොයෝ. මොත් කියන්නේ බැහැ කියන එක. බැහැ කියන එක පාඩම් කරන්න බැරි වුණා. එතකොට මදු මහත්මයා ඇයි පාඩම් කරේ නැත්තේ. මේ අන්දාන්නේ අර අපිට පුළුවන් වුණත් අපි කරන්නේ නැති ඒවට. පාඩම් කරන්න පුළුවන් ඒවට කරන්නේ නැහැ. ඇයි පාඩම් කරේ නැත්තේ. ඊයේ ඊයේ රාත්‍රියේ ටීවී එක හිස්තැනක් කොම්බුරල් මොත්තේ සොයෝ පාඩම් කරන්න බැරි වුණා. බාසෝ පොදා බලනවා. ඒකට ආසෝ එකතුලා තියෙන්නේ. බලපු නිසා නැත්තම් බලලා. ඒ ක්‍රියාපදයක් නේ දෙකම ගත්ත හැකි. ටීවී එක බලලා පාඩම් කරන්න බැරුණා. ඒකට වඩා අනිත් තියෙනවා. බොන් පරමන්. බොන් පරමයි කියන්නේ මං කිව්ව පරම ගැන. එදත් අයහ ගන්න. අපි පරමය ගන්නේ අපි හිතන්න නැතුව ස්වභාවිකවම ඍණාත්මක ප්‍රතිඵලයක් අත්වෙනවා එකට. එතකොට ටීවී එක බලපු එක ස්වභාවික නෑනේ. අපි හිතලා කරන දෙයක් නිසා. ස්වභාවිකයි කියන්නේ සාමාන්‍යයෙන් දැන් පාරේ හිම වැටිලා. ඒතර යන්න බෑ පාර බ්ලොක් වෙලා. ඒතර ඍණාත්මක ප්‍රතිඵලය තමයි පාර බ්ලොක් වෙන එක. ඒතර හිම වැටෙන එක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. අන්න එහෙම හිතලා කරන්නේ නැති දෙයක් නිසා ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙනවා නම් පරාමය ගන්න පුළුවන්. හොදා බලනවා නරාගෝ. නරාගෝ ගන්න ඒකත් නිසා කියන අර්ථෙමයි. මේ පරාමය කියන එකත් නිසා කියන අර්ථෙමයි. නමුත් නරාගෝ ගන්නේ
අපි හිතලා කරන දෙයක් නිසා ඍණාත්මක ප්‍රතිඵලයක් අත්තුන විට. ඒතර මේ ඍණාත්මක ප්‍රතිඵලය තමයි පාඩම් කරන්න බැරි වුණ එක. ටීවී එක බලපු නිසා පාඩම් කරන්න බැරි වුණා. තුන තමයි උත්තරේ. මధు මහත්මයා ඇයි පාඩම් කරේ නැත්තේ? ඊයේ සවස ටීවී එක බලපු නිසා පාඩම් කරන්න බැරි වුණා. හතර තියෙන්නේ හොදා බලනවා. හොගී කියන්නේ බැලීම ක්‍රියාපදය නාම පදයක් වෙනවා. ගී වෙදුනහම ම කියන අර්ථය එනවා. බැලීම නිසා ගී තේමුණි කියන්නේ නිසා කියන ක්‍රමයක මේ ඔක්කොම නිසා කියන අර්ථය උත්තර හතරම. ඒවට එකින් එකට වෙනස්. මේ දෙකේ වෙනස මතක තියාගන්න. පරමේකයි නිරාගෝයකයි. නිරා කියලා විතරකුත් වෙන අවස්ථා තියෙනවා. නිරාගෝ නැතුව. ඒකට උත්තරේ 3. දාන්න රටට උත්තර කට්ටිය. චිහාචොල් රේසෝ චිහාචොරේසෝ චිහාචොල් කියනවා අපි උමන් දුම්රියට. ඒසෝ වල තේරුම් දෙකයි. සිට නැත්තම් දී. උමන් දුම්රියේදී නැත්තම් උමන් දුම්රියේ සිට. උමන් දුම්රියේ සිට නිරිදා කියන්නේ බහිනවා. හදාගෙන අපි ගමනාගමන මාධ්‍යයකට ගොඩ වෙනවා. සමානයි තප්සන් හදා. මේ හචා හදා කියන්නේ ගමනාගමන මාධ්‍යයකට ගොඩ වෙනවා කියන එක. ඒකටම විරුද්ධ පදේ තමයි හචා හදා. මේ සංචා කියන්නේ ඉහළට. සං කියන්නේ ඉහළ. පා කියන්නේ පහළ. ඒතර සංචා හදා කියන්නේ ඉහළට නගිනවා. හචා හදා කියන්නේ බහිනවා. ඒකට සමානයි නිරිදා. උමන්දුම්රියේ සිට නෙරිල්තේ ඉල්තේ කියන්නේ ග්‍රැම එක විට නැත්තං කාලයේ බහින විට චිගප් කියන පර්ස් එක චිගපල් අනේ පර්ස් එක ඇතුළේ තුදා කියන්නේ තබනවා. එතකොට පර්ස් එක ඇතුළේ තබලා තුදා තබනවා ගෝ තබලා නැත්තම් තබන අතර තබලා නැත්තම් තබන අතර ක්‍රියාපදයක් නම් අතර නැත්තම් කරලා දෙකම ගත්ත හැකි. විශේෂණ පදයක් නම් අතර පමණයි. ඇතුළේ තබලා නෙරින් ගොත් කත්සම් නිදා නෙරිදා බහිනවා. ගොත් කත්තා කියන්නේ බැහැලා වගේ.
මෙහෙම. කන් ගොත් කත්තා හදාගෙන යනවා. උන් ගොත් කත්තා කියන්නේ ගිහිල්ලා වගේ. අතීත කාලේ ගිහිල්ලා වගේ. කානන් ගොත් කත්තා කියන්නේ යනවා වගේ. කල් ගොත් කත්තා කියන්නේ යන්න ඉන්නවා වගේ. එතකොට මේ ගොත් කත්තා කියන ක්‍රමය කර වගේ කියන එක මෙතන අතීත වර්තමානයේ අනාගත වෙනවා මේ අවසානයකට. ක්‍රියාපදත් එක්ක. එතකොට ඇතුලේ තබලා බැහැලා වගේ චිගම් දැන් චිගම් සමානයි ඉචේ දැන් පරෝ පරෝ කියන කෙලින්ම පරෝ එකක් આવොත් කෙලින්ම පරෝ આવොත් ටට්ටක් ගාලා. ඒ කියන්නේ ඉක්මනින්ම ටක් ගාලා. ඕකම මෙතන මතක තියාගන්න ඕනේ. ඒවා. පරෝ එකක් આવොත් කෙලින්ම පරෝ දෙකක් આવොත් ටට්ටක් ගාලා. දැන් ඉක්මනින් කියන. දැන් කෙලින්ම බුන්සිල් මුල් සෙන්තොයි බුන්සිල් මුල් සෙන්තෝ කියන්නේ අපගේ නැති වුණ භාණ්ඩ දැන් බිම වැටුණ හරි මොකක් කරලා නැති වුණ භාණ්ඩයක් එතෙන්ට තමා ගෙනත් බාර දෙන්නේ. එතකොට අයිති එක්කෙනා එතෙන්ට ඇවිල්ලා අරන් යනවා. බුන්සිල් හදාගෙන නැති වෙනවා. බුන්සිල් හදා නැති වෙනවා. ඒකෙන් තමයි මේ බුන්සිල් මුල් සෙන්තෝ හැදිලා තියෙන්නේ. බුන්සිල් මුල් සෙන්තෝ එකට චොන්වා හේසෝ හෝල් කරලා හිස්තැනක් තියෙනවා. චිහචොල්ලකේදී බහින විට පර්ස් එක ඇතුලේ තබලා බැහැලා වගේ. දැන් කෙලින්ම නැතිවුණු භාණ්ඩ තිබෙන මධ්‍යස්ථානයට කෝල් කරලා එක තියෙනවා මුනෙයි හදා කියන්නේ විමසනවා. එතකොට විමසුවා වගේ මුනෙයි හන්ගොත් කත්සම්නිදා මුත්තා කියනවා වලදානවා වලදානවා කියලා අදහසකුත් තියෙනවා නැත්තම් විමසනවා. යොචුදා කියන්නේ විමසනවා. මුනෙයි හදා කියන්නේ විමසනවා. එතකොට මුනෙයි හන්ගොත් කත්සම්නිදා විමසුවා වගේ දෙක තියෙනවා. මුනෙයි හරියෝගු හම්නිදා මුනෙයි හදා විමසනවා. ප්‍රයෝග හම්නිදා කියන ක්‍රමයක කරන්න ඉන්නවා. කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නැත්තම් බලාපොරොත්තු වෙන. වාක්‍ය අවසාන අනාගත කාලයෙන් ගන්න බැහැ. අනවිධාන යෝජනා වලින් අවසන් වෙන්න බැහැ. ප්‍රයෝග හදාවල තේරුම නැත්තම් බලාපොරොත්තු වෙන. වාක්‍ය අවසානයේ අනවිධාන යෝජනා වලින් අවසන් වෙන්න බැහැ. අනාගත කාලයෙන් අවසන් වෙන්න බැහැ. එතකොට දැන් කෙලින්ම බුන්සිල් මුල් සෙන්තෝ එකට කෝල් කරලා විමසන්නට ඉන්නේ. හරි වගේ උත්තරේ. අපි අනිත්‍යත් බලමු. මේක විමසුවා වගේ ගන්න බෑ. තුන තියෙනවා. සොන්තෙක් සොන්තෙක් හදා කියන්නේ තෝරනවා. සොන්තෙක් හදා තෝරනවා. එතකොට
සොන්තෙක් හන් ගොත් කත්සම්නිදා තේරුවා වගේ අතර තියෙනවා සොන්තෙක් හරියෝගු හම්නිදා තෝරන්නට ඉන්නවා වගේ කෝල් එකක් තෝරනවා කියලා ගන්න බෑනේ එතකොට උත්තරේ දෙක චිහචොල්ලගේ දී චිහචොල්ලගේ සිට බහින විට පර්ස් එක ඇතුලේ තබලා වගේ දැන් කෙලින්ම නැතිවුණු බාණ්ඩ තිබෙන මධ්‍යස්ථානයට කෝල් කරලා විමසන්නට ඉන්නවා බලාපොරොත්තු රයෝගු හදාගෙන බලාපොරොත්තුවක් කියන ග්‍රැම එක විමසුවා වගේ ගන්න බෑ දාන්න 9 උත්තර 9 තියෙනවා චොනන් මම කෝගි කියනවා මස් කෝගි කියනවා මස් මුල් කොගි කිව්වොත් මේ මුල් කොගි කියන්නේ අර මැරිලා නැතුව පීන පීන ඉන්න මාළු මුහුදේ හරි ටැංකිය එක හරි පීන පීන ඉන්න මාළුන් තමයි මුල් කොගි කියන්නේ එතකොට මැරිච්ච මාළුන්ට උජපු මාළු වගේ සෙන්සොන් කියන්නේ සෙන්සොන් මම කොගිරල් කොගි කියනවා මස් වලට මම මස් හිස්තනක් යොරි හෙස්සෝයෝ යොරි හදා කියන්නේ උයනවා සමානයි චිසා හදා යොරි හදා සමානයි චිසා හදා චිසෝ හදා කිව්වොත් කැන්සල් කරනවා අවලං කරනවා එක තියෙන චිසා හදා උයනවා පිහිනවා චිසෝ හදා කියන්නේ කැන්සල් කරනවා අවලං කරනවා එතකොට මම මස් හිස්තනක් ඉව්වා ඊ කොගී මේ මස් නෝමූ ගොඩාක් මත්කිනෝ රසයට මත්කිනෝ රසයට එතකොට ඉප්මත් කියලාවොත් ඉප් කියන කට මත් කියන රසය අර කටේ රසය ක- කටේ රස දැන් නෝමු මසිස්සයෝ ගොඩාක් රහයි දෙන මසිස් සොස්සයෝ කියලා අතීත කාලෙට ගිහිල්ලා එන්න ඕනේ මත් කියන රස ඉත්ත කියන තියෙනවා මසිස් සොස්සයෝ කියන්නේ තිබුණා කියන එක මේක තමයි එන්න ඕනේ මෙතෙන්ට මම මස් හිස්තනක් ඉව්වා ඒ මස් ගොඩාක් රසයි අතීතේ ගොඩාක් රස වුණා එක තියෙනවා සදා මිලදී ගන්නවා ගෝ අතර නැත්තම් කරලා කුමේ හදා කුයිප් හදා සදා මිලදී ගන්නවා කියන්නේ එතකොට ගෝවල තේරුම් දෙකයි කරලා නැත්තම් අතර දෙක තියෙනවා සදා මිලදී ගන්නවා ඒකට
ආසෝ එක තුළ තියෙන සාසෝ මිලදී ගන්න නිසා නැත්නම් මිලදී අරගෙන තුන තියෙනවා. ඒකත් සදා දින සයිනු දෙක. සදා සමානයි පුජං හදා. සදා වල තේරුම් දෙකක් තියෙනවා. එකක් ගන්නවා ලාභයි කියන්නේ ක්‍රියාපදයක් එක්කවොත් පැක් කරනවා. සමානයි පුජං හදා. පැක් කරනවා කියලාවොත් එකක් ගන්නවා ලාභයි කියලා. ක්‍රියාපදයක් එක්කවොත් පැක් කරනවා. ඒකට සමානයි පුජං හදා. තුට ලාභ අතර නැත්තම් පැක් කරන අතර නැත්තම් පැක් කරලා එහෙම ගත්තා. සාසෝ ලාභ නිසා නැත්තම් පැක් කරන නිසා කියලා ගත්තා. එතකොට මේ මස් මම මස් මෙලදී දැන් මස් මේ 3යි 4යි ගන්න බෑනේ. මස් පැක් කරලා ඉව්වා එහෙම ගන්නත් බෑ. 3යි 4යි ගන්න බෑ. ඒතර උත්තරේ යන්නේ 1යි 2යි අතරනේ. මම මස් මිලදී අරගෙන ඉව්වා. දෙකේ තියෙන තමයි මම මස් මිලදී අරගෙන ඉව්වා. ඒ මස් ගොඩාක් රස වුණා. එතකොට එකේ තියෙනවා ගෝ දාලා තියෙන්නේ. ගෝ දැම්මහම ක්‍රියාවන් දෙක ගැලපෙන්නේ නැහැ මේ. ආසෝසෝ දැම්මහම ක්‍රියාවන් දෙක ගැලපෙනවා. දැන් මෙන්න මේක හොඳට අහගන්න. කොගිරල් සාසෝ යොරි හෙස්සෝයෝ. මේ කොගිරල් සාසෝ යොරි හෙස්සෝ කියන්නේ මස් මිලදී අරන් ඉව්වා. දෙක තියෙන්නේ කොගිරල් සාගෝ යොරි හෙස්සෝයෝ. මස් මිලදී අරන් ඉව්වා. එතකොට සත් ඕසෝවල මිලදී අරගෙන නැත්තම් මිලදී ගන්න නිසා දෙකම ගත්තම ක්‍රියාපදයක් න මේකෙත් එමය. මිලදී අරගෙන නැත්තම් මිලදී ගන්න අතර. එතකොට මස් මිලදී අරන් ඉව්වා. දෙකත් මස් මිලදී අරන් ඉව්වා. එතන මේ පළවෙනි එක මස් මිලදී අරන් මස්ම ඉව්වා වගේ අදහසක්. මස් මිලදී අරන් මස්ම ඉව්වා වගේ. මේ දෙවෙනි එකේ තියෙන්නේ මස් මිලදී අරන් වෙන මොන හරි වල තියෙන මේ දෙවෙනි එකේ. ගෝ දාන්න එහෙමයි. ක්‍රියාවන් දෙකට අර වෙන් කරන්න ගැළපීමක් නැහැ. පළවෙනි එක මස් මිලදී අරන් මස්ම ඉව්වා. දෙවෙනි එක මස් මිලදී අරන් වෙන මොන හරි තමයි ඔයලා තියෙන්නේ. අන්න එහෙම හරි ගෝවල ගැළපීම නැහැ. ආසෝස තමයි ගැළපෙන තැන් වලට දාන්නේ. ඒතර මේ මම මස් මිලදී අරගෙන ඉව්වා. ඒ මස් ගොඩාක් රස වුණා. ඒතර ඒ මස් තමයි ලක් රස වෙලා තියෙන්නේ. ඒතර උත්තරේ දෙක. ක්‍රියාවන් ගැළපෙන්න ඕනේ. තේරුණා කියලා හිතනවා. ඒක තේරුන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට පේපර්ස් වල බය වෙන්න බැරි තරම් තේරෙනවා. තව එන පේපර් මෙතන ඔලුවට දාගන්න මේක. නෝමල්. හරි එහෙනම් වන්න. 10 තියෙනවා. චොනන් මම තිහන් මිංගුගේ තිහන් මිංගුක් කියන්නේ කොහෙද? හන්ගුක්ම තමයි තිහන් මිංගුක්. කොරියාවම තමයි. මම තිහන් මිංගුගේ කොරියාවට ඉස්තනක් නියොන් කියන අවුරුද්ද තෙස්සෝයෝ ගත වුණා.
මෙහිමත් පුළුවන්. තෙවස්සෝයෝ. මෙහිමත් පුළුවන් මේ දෙකෙන් පුළුවන්. මම කොරියාවට ස්තනක් අවුරුදු දෙකක් ගත වුණා. එතකොට එක තියෙනවා ඔදා එනවා නයනු දෙකත් එක්ක ජී නන්ජී කියන්නේ ද කියලා නැත්තම් වේදැයි කියා. ද කියලා නැත්තම් වේදැයි කියා. එතකොට මම කොරියාවට ඔදා එනවා ද කියලා අවුරුද්දයක් ගත වුණා. දැන් දෙක තියෙනවා. ඔදා එනවා උන්ජි කාලයක් එක්ක ගන්නවා අපි මේක. මම කොරියාවට ඇවිල්ලා අවුරුද්දයක් ගත වුණා. නැත්තම් කොරියාවට ඇවිල්ලා ඊතරම්ම කල්ලුන් නැහැ. අන්න ඒ වගේ ඒවට එන්ජි ගන්නවා. ඒ දෙක තමයි එන්නේ එන්ජිත් එක්ක ගොඩක්. ඇවිල්ලා ඕගෝ ඔදා එනවා ගෝ වල තේරුම් දෙකයි කරලා නැත්තම් අතර. විශේෂණ නම් අතර පමණයි. චොගෝ ගත්තොත් චොත්ත හොඳයි ගෝ හොඳ අතර. එහෙම විතරයි. ක්‍රියාපදයන් නම් මේ දෙකම ගත්තයි. මුලින්ම කරලා කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි අතර දාන්න ඕනේ. ඊට පස්සේ උදා එනවා ගෝ. ඇවිල්ලා නැත්තම් එන අතර. ඕමියුන් එනවා නම් නැත්තම් ආවම. එතකොට මේ මෙතන කාලයක් තියලා හිස්තැන් පුරවන තිබුත් උන්ජී තමයි එන්නේ. නැත්තම් ඊතරම්ම කල් නැහැ. මම කොරියාවට ඇවිල්ලා අවුරුද්දයක් ගත වුණා. 11 තියෙනවා. මදුසීගා මදු මහත්මයා තාම් කියන ඊළඟ තරේ තල් කියනවා මාසය නැත්තම් හඳටත් අපි තල් කියනවා. අපි ගලපලා ගන්නකොට දැන් මෙතන හඳ ගත්තට ගැලපීමක් නැහැ නේ. ඊටර මෙතන ගන්නේ මාසය. මදු මහත්මයා ලබන මාසයේ ජේජු ඒ ජේජු කියලා දූපතක් තියෙනවා කොරියාවේ. ඒක නම් මේ ජේජු දූපතට ස්තනක් අජික් තවමත් කියොල්ජොන් හදාගෙන තීරණය කරනවා. ජී අනස්සයෝ එහෙම නැහැ. මදු මහත්මිය ලබන මාසයේ ජේජුදු වලට ස්තනක් තවමත් තීරණය කරලා නැහැ. එතකොට එක තියෙනවා කන්ජි ගිහිල්ලා එන්ජි කියන එක අර කාලයක් එක්ක එන්නේ ගිහිල්ලා කාමියොන් යනවා නම් නැත්නම් ගියාම අතීත කාලේ තියෙන ඉඳ ටක් ගාලා අයින් කරයි. කාසෝ කදා යනවා. ආසෝ කියන්නේ ගිහිල්ලා නැත්නම් යන නිසා. ආනන්ජි යනවා දැයි කියා නැත්තම් ද කියලා. මදු මහත්මයා ලබන මාසයේ ජේජිදු වලට යනවා දැයි කියා තවමත් තීරණය කරලා නැහැ. හතර තමයි උත්තරේ. ගලපලා දාන්න ඕනේ. තියෙනවා. ගානාතර දෙපසක් කියන්නේ ගා කියනවා මදුචි මදු මහත්මයා තාම් චුවේ ඊළඟ සතියේ සිහොම් කියන විභාගයට චල් හොඳින් චුන්බියස්සෝයෝ සූදානම් වුණාද. මදු මහත්මයා ලබන සතියේ විභාගයට හොඳින් සූදානම් වුණාද. නා කියනවා අනියෝ නැහැ. ආජීක් කියන තවමත් අන්හෙස්සොයෝ තවමත් නෑ කරේ තවමත් සූදානම් වුන් නැහැ. මේ අන් කියන්නේ පුළුවන් වෙලත් නොකර ඉන්නවනම්. මොත් කියන්නේ කොහොමත් බෑ. අන් කියන්නේ නෑ කියන අර්ථය. කියන්නේ තවමත් නෑ සූදානම් වුණේ කියලා මෙතන කියන්නේ. තවමත් නැහැ කරේ සොයම නිසා සිහොම්මි විභාගය ස්තනක් කොග්ජොන් හේයෝ කනස්සලු වෙනවා. හොඳින් සූදානම් වුණාද නා කියනවා අනියෝ නැහැ. තවමත් අන්හෙස්සොය තවමත් කරේ නැහැ. දැන් තවමත් සූදානම් වුණේ නැහැ. එම නිසා විභාගය ස්තනක් කනස්සලු වෙනවා. මේ කොග්ජොන් හදාගෙන කනස්සලු වෙනවා.
කොක්ජුන් හදා සමානය කොමින් හදා. තොර එක තියෙනවා ශිහෝමි බුල්හබ්ගියොක් හේසෝ. හබ්ගියොක් හදා ශිහෝමේ පුත්තා ශිහෝමේ තොංග හදා මේ ඔක්කොම විභාග සමත් වෙනවා කියන එක මේ තුනම. එතකොට මේ ඉස්සරහට බුල් දැම්මොත් බුල් හබ්ගියොක් හදා විභාගය පේල් වෙනවා. බුල් හබ්ගියොක් හදා බුල් හබ්ගියොක් හදා ඒකට සමානයි ශිහෝමේ තොරෝජිදා. තොරෝජිදා කියන එක විභාගය පේල් වෙනවා. තොරෝජිදා කියන එක තනි වචනයක් ආවොත් පේල් වෙනවා. පවුලකින් ඈත් වෙනවා. ගුවන් යානයක් කඩා වැටෙනවා. අන්න ඒ වගේ විභාගෙත් එක්ක ආවත් විභාගෙ පේල් වෙනවා. එතකොට බුල් හබ්ගියොක් හේසෝ පේල් වෙන නිසා දෙක තියෙන්නේ බුල් හබ්ගියොක් හාමියොන් පේල් වෙනවා නම් තුන තියෙන්නේ බුල් හබ්ගියොක් හදා කියන එකට ඉල්කාබා කියන ග්‍රැම එක එකතු වෙලා ඉල්කාබා වේදයි කියා වේදයි කියා කියන ග්‍රැම එක මේ වේදයි කියා. එතකොට බුල් හබ්ගියොක් හල්කාබා විභාගය පේල්වෙයි දැයි කියා කොක්ජොන් හේයෝ කනස්සලු වෙනවා. මේ ඉල්කාබා කියන ග්‍රැම එක 90ක් වාක්‍යවලම කොක්ජොන් හදාගෙන වාක්‍ය අවසන් වෙනවා. ඉල්කාබා ඉස්තන්ට එදුනට පස්සේ කොක්ජොන් හදාගෙන වාක්‍ය අවසන් වෙනවා. ඒතර හතර තියෙනවා බුල් හබ්ගියොක් හාගෝ පේල් වෙනවා අතර. ඒකට ගැලපෙන්නේ තුන. මදූ මහත්මියා ලබන මාසේ විභාගයට හොඳින් සූදානම් වුණාද? අනියෝ අජික් අන්හෙස්සොයි තාම සූදානම් නැහැ. එම නිසා විභාගය පේල් වෙයි දැයි කියා කනස්සලු වෙනවා. ඉල්කාබා කියන ග්‍රැම එක ආවහම 90ක් වලම කුක්ජුන් හදාගෙන වාක්‍ය අවසන් වෙනවා. දාන 13ට උත්තර කට්ටිය. ඊ කොංසාජන්ගේ කොංසාජන් කියන ඉදිකිරීම් සයිට් එකට කොංසාජන් කියන ඉදිකිරීම් සයිට් එකට කොංජන් කියන කර්මාන්තශාලාවට කොංජන්ජන් කියනවා කර්මාන්තශාලා මැනේජර්තුමාට. මේකට තව ජං එකක් තිබුණා කර්මාන්තශාලා මැනේජර්තුමා. ඊ කොංසාජන්ගේ මේ සයිට් එකේ නකාසාගෝ නකා කියන්නේ උඩින් යමක් ඇදගෙන වැටෙනවා. උඩින් යමක් වැටෙනවා.
වැටීම් අනතුරු සාකු කියන අනතුරු මන්සම් නිදා බහුලයි. ස්තනක් මෝදන් සියලූම චික්වොන් කියන සේවකයන් චික්වනන් අන්ජොන් චන්බි අන්ජොන් කියන ආරක්ෂාව චම්බි කියන උපකරණ ආරක්ෂිත උපකරණ චක්‍යෝන් හසේයෝ ශක්‍යයොන් හදා පලඳිනවා සේයෝ කියන ක්‍රමයක කරන්න කියලා අනක් වගේ දෙනවා. පලඳින්න මේ ඉදිකිරීම් ස්ථානයේ ඇද වැටීම් අනතුරු බහුලයි. ස්තනක් ඔක්කෝම සියලූම සේවකයන් ආරක්ෂිත උපකරන පලඳින්න එක තියෙනවා. කරේ සෝයම නිසා කරේ සෝ ගණ්ඩ බෑ වාක්‍ය අවසානයේ අනක් තියෙන හින්ද පලඳින්න ඉතුර කරේසෝ ගන්න බෑ. කරමොරෝ දෙක තියෙනවා කරමොරෝ තුන තුන තියෙන කරෝමියොන් කරෝමියොන් කියන්නේ එහෙම නම් නැත්තම් එවිට එහෙම නම් නැත්තම් එවිට හතර තියෙනවා කරොනික්කා එතකොට දෙකයි හතරයි අතර තමයි යන්නේ මේක ගැලපෙන්නේ මං එදා පේපරෙත් කිව්වා කරමොරොයි කරොනිකා කියන දෙකම එකම පවුලේ ග්‍රැමර් දෙකක් දෙකම අනවිධාන යෝජනාවලට දාන්න පුළුවන් නමුත් කරමොරෝ වලට විශේෂිත එක තමා ආයා හදා ඕයා හදා හේයා හදා කරමොරෝ වලටම විශේෂිතයි ඒකාවොත් අනිවාර්යෙන්ම වාක්‍ය අවසන්නොත් කරමොරෝ ගන්නේ නෝමල් අනක් විධානයක් තිබ්බත් ගන්න පුළුවන් නමුත් කරොනිකා තමා අපි දන්න අනවිධාන යෝජනාවට ප්‍රසිද්ධම එක කියලා තුර මෙතන සේයෝ කරන්න අන්න ඒකක් තියෙන හින්දා අපි ගන්නේ හතර උත්තරේ බැරි වෙලාවත් මෙතන පැලඳිය යුතුයි කියලා දාලා තිබ්බනම් චක්‍යොන් හේයා හම්නිදා වගේ තිබ්බනම් අපිට දෙක ගන්න පුළුවන් අර විශේෂිතම වෙන්නේ මෙන්න මේ ඒක මේ ග්‍රැමරයකට විතරක් කරමොරෝ විශේෂිතයි නැත්තම් අනවිධාන යෝජනත් එක්ක ගන්න පුළුවන් කරොනිකා නැති තැන කරොනිකා තිබ්බේ නැත්තම් මෙතන ගන්න පුළුවන් අපිට දෙක උත්තරේ නමුත් මේකට විශේෂිත හින්දා දැන් කරොනිකා මෙතන තියෙනවනේ අනවිධාන යෝජනාවලට කරොනිකා තමයි ගන්න ඒකින්ද ඒක තේරුණාද කට්ටියට දැන් මෙතන කරොනිකා තිබ්බේ නැත්තම් කරමොරෝ ගන්න තිබ්බා 14 එනවා චංගු ඒ චංගු කියනවා අපි ගබඩාවට චංගු ගබඩාව චංගු කිව්වොත් මොකද්ද චංගු කිව්වොත් කවුන්ටරය බෑන්ක් එකේ කවුන්ටරේ ඔන්න ඒක චංගුයි ගබඩාවේ ඉබ්ගෝ ඉබ්ගෝ හදා කියනවා ගබඩාව ඇතුළට එන ගබඩාවට ඇතුල් කරන චුල්ගෝ කියන්නේ පිට කරනවා තොර ඉබ්ගොතෙන් ගබඩාවට ඇතුල් වෙන සංපුමි බාණ්ඩ නෝමු මනාසෝ ගොඩාක් බහුල නිසා හිම්දොරෝ හිම්දල්ල කියන්නේ මහ අපහසුයි හිම්දොරස්සෝයෝ ගොඩාක් බහුල නිසා අපහසුයි කරොන්දේ කෙසේ වෙතත් සුරූසීගා සුරූ මහත්මයා කම්පං කරන්නස්සොයෝ ඉක්මනින් ඉවර කරා කරන්නස්සොයෝ තැන් ඉවර
වුණා කියන එක. ඉක්මනින් අවසන් කරා. ගබඩාවට ගබඩාවේ ගබඩාවට ආපු භාණ්ඩ ගොඩාක් ගොඩාක් බහුල නිසා අමාරුයි. කෙසේ වෙතත් සුරූ මහත්මයා තිස්තැනක් ඉක්මනින් අවසන් කරා. එක තියෙනවා කොම්බු හදා පාඩම් කරනවා ගීතේ මුනේ නිසා කියන එක. එතකොට කොම්බු හදා කියන එක ගීයාවහම කොම්බු හගී පාඩම් කිරීම වෙනවා. පාඩම් කිරීම නිසා. එතකොට මේක පාඩම් කිරීම කියන උත්තරේ ගැලපෙන්නේ නැහැ. එතකොට මේ දෙකම අයින් කරනවා. 1 4. තෝවා ජුදා කියන්නේ උදව් දෙනවා. මේකේ මූලික වචනය මේක තොප්තා උදව් දෙනවා. ඒකට තොප්බුනේ එකතු වෙලා තියෙනවා. තොප්බුනේ කියන්නේ ඒකට ස්තුතිවන්ත වෙන්නට. එන්න තොප්බුනේ. උදව් දීපු එකට ස්තුතිවන්ත වෙන්නට ඉක්මනින් අවසන් කරා. 3 තියෙනවා. තොවා ජුගි තේමුනේ උදව් දීම නිසා. එතකොට 4 තියෙන්නේ කොම්බුහන් තොප්බුනේ පාඩම් කරපු එකට ස්තුතිවන්ත වෙන්නට. එතකොට ගබඩාව ඇතුළට ආපු භාණ්ඩ ගොඩාක් බහුලයි. බහුල නිසා අමාරුයි. ගැන හිම්දල්ලා අමාරුයි අපහසුයි. කෙසේ වෙතත් සුරූ මහත්මයා උදව් දුන්න එකට ස්තුතිවන්ත වෙන්නට කම්පං කරන්නස්සොය ඉක්මනින් අවසන් කරා. ඉක්මනින් අවසන් කරා. එතකොට මේ උදව් දුන්න එකට ස්තුතිවන්ත වෙන්නට. පාඩම් කරපු එකට ස්තුතිවන්ත වෙන්න බෑ. උදව් දීපු නිසාත් නෙමෙයි. තොප්බුනේ කියන්නේ යමකට ස්තුතිවන්ත වෙන්න. ගුරුවරයාට ස්තුතිවන්ත වෙන්නට පාඩම් ඉගෙන ගත්තා. හ්ම්. තොප්බුනේ. එතකොට එතකොට මේ කම්පං කියන එක කම්පං කියන්නේ කම්පවුම් වස්සයෝ ඉක්මනින් ආවා. කම්පං එක්ක වස්සෝයාවොත් ඉක්මනින් ආවා. ඒතර ඉක්මනින් එන්න හේතුකුත් ඉස්සරහට එනවා. දැන් මෙතන මම කියන එක ආවිල්ලේ කම්පං වස්සෝයෝ ඉක්මනින් ආවා. කම්පං ඔල්කේයෝ මම දැන් එන්නම් කියන්නේ. කම්පං ඔල්කේයෝ පංකම් එක්ක වස්සෝයාවොත් දැන් ටික්කර කලින් ආවා. පංකම් වස්සෝයෝ දැන් ටික්කර කලින් ආවා. කම්පං වස්සෝය කිව්වොත් ඉක්මනින් ආවා. කම්පං දාලා මොකක් හරි අතීත කාල දැම්මොත් ඉක්මනින් ආවා. කම්පං ඔල්කේයෝ අතීත කාල අනාගත කාල මේ දෙකම ගත්ත හැකි. මම දැන් එන්නම් කියන එක. පංකම් ආවොත් පංකම් වස්සෝය දැන් ටික්කර කලින් ආවා. මේ වගේ.
එතකොට මෙතන සුරු මහත්මයා උදව් දුන්න එකට ස්තුතිවන්ත වෙන්නට කම්පං කන්නස්සෝ ඉක්මනින් අවසන් කරා. මේ කම්පං ආවහම ඉස්සරහට එනවා හේතුව. ඉක්මනින් අවසන් කරන හේතුව එනවා. ඒ හේතුව නිසා ඉක්මනින් අවසන් කරා. තොක් බුනේ කියන්නේ ස්තුතිවන්ත වෙන්න. ධනාත්මක ප්‍රතිඵලයක් තියෙනවා වාක්‍යයක්. මේකට ස්තුතිවන්ත වෙන්නට මෙහෙම කරා. ගුරුවරයාට ස්තුතිවන්ත වෙන්නට පාඩම් ඉගෙන ගත්තා. ඒ වගේ. අහලවට දාන්න. චොනන් මම චිනන් සොල්නරේ ගිය සොල්නල්ලෙකට සොල්නත් කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික මියොන් සොල්ලයක්. මම ගිය සොල්නල්ලෙකට ඉස්තනක් සොන්පියොන් සොන්පියොන් කියන්නේ කොරියාවේ කෑමක්. ඔය සොල්නල්ලෙකට හදන සොන්පියොන් ආජු මසිස්සම් නිදා ගොඩාක් මත් ඉත්තගෙන් රස තියෙනවා. ඒක අතීතයට ගිහිල්ලා රස තිබ්බා. මම ගිය සොල්නල්ලෙකට තොර මෙතන කාපු සොම්පියම් ගොඩාක් රස වුණා. එක තියෙනවා මොක්ත කනවා දොන් ග්‍රැම එක. ඒක සුපිරි ග්‍රැම හරියටම අහන්න. මේක දොනි නෙමෙයි. නෑ නෑ මේක දොනි නෙමෙයි. මේක දොන් කියලා ග්‍රැමයක් තියෙනවා. එහෙනම් කියන්නේ. දොනි වෙනයි මේක වෙනයි. මේ දොන් එක ආවහම මේ දොන් එක කියන්නේ මොකක් හරි දෙයක් අපි බාගෙට කරපු දෙයක්. මුලින්ම දොන් එක තියෙනවා බාගෙට කරපු දෙයක්. කියන්නේ බාගෙට කාපු ඇපල් ගෙඩිය. බාගෙට කාපු ඇපල් ගෙඩියක්. ඒකෙ මෙනෝ ඔත් හෙත් දොන්න එකට කටිනිව් වෙන්නම කාපු ඇපල් ගෙඩිය. එක ඉවර වෙන්නම කාපු ඇපල් ගෙඩිය. ඔන්න දොන්න එක එකක් තියෙනවා බාගෙට කරපු දෙයක්. බාගෙට කාපු ඇපල් ගෙඩියක්. ඔත් හෙත් දොන්න එක තියෙනවා කටිනිව් වෙන්නම කාපු එකක්. තව එකක් තියෙනවා දොන්න එකේ නිතරම කරපු දෙයක්. නිතරම කරපු දෙයක්. නිතරම නිතරම පැද්ද බයිසිකලේ ඒ වගේ. මේක තියෙනවා එක පාරක් නැත්තම් දෙපාරක්. එක පාරක් වගේ තමයි ගන්න වැඩිම දෙපාරක්. ආය ඉඳ හිට වගේ. ඉඳ හිට කරපු දෙයක්. එතකොට මේක තියෙනවා නිතරම කරපු දෙයක්. මේකේ එක පාරක් නැත්තම් දෙපාරක් වගේ කරපු දෙයක්. ඉඳ හිට කරපු දෙයක් වගේ. එතකොට හරිනේ දොන්න එකේ දෙකයි. බාගෙට කරපු දෙයයි නැත්තම් නිතරම කරපු දෙයක්. ඒතර බාගෙට කාපු ඇපල් ගෙඩිය. නිතරම කරොත් කිව්වොත් නිතරම ගියපු ඉස්කෝලේ අන්න ඒ වගේ. අත්තොත් හෙත් දොන්න එකේ තියෙනවා කන්ටිනියු වෙන්නම කාපු ඇපල් ගෙඩිය. කියන්නේ අවසන් වෙන්නම කාපු ඇපල් ගෙඩිය. මේකේ තියෙනවා එක පාරක් නැත්තම් දෙපාරක්. ඒතර එක පාරක් ඇඳ කමීසය යන්නේ වගේ. දැන් දාලා බලමු අපිට මේ ප්‍රශ්න ටික ගහද්දි ඔක සෙට් වෙනවා. මම ගිය සොල්නල් එකට ඉස්තනක් සොන්පියොන් ගොඩාක් රස වුණා. එතකොට එක තියෙනවා සොල්නල් එකට බාගෙට කාපු සොන්පියොන් ගොඩක් රහයිලු. බාගෙට කාපු සොන්පියොන් ගන්න බෑ. අනිවාර්ය කෑම වලට ගන්නවනේ බාගෙට. නැත්තම් කන්ටිනියු වෙනවා. ඒ සීන් එක ගන්නවනේ කෑම වලට. ඒතර බාගෙට කාපු නෙමෙයි ඉන්නේ. ඒතර මම ගිය සොල්නල් එකට කාපු සොන්පියොන් ගොඩාක් රස වුණා. තුන තමයි උත්තරේ. කන නිසා ගන්න බෑ. මුගමියොන් කනව නම් ගන්නත් බෑ. දැන් මේක දාන්න ඉතුරු සෙට් එක තේරෙනවා. 16 තියෙනවා. චිගා මම අක්කා අක්කා ගෙනුවා අක්කා කියනවා දැන් ටික්කට කලින් ඉත්තාග කිව්වොත් තව ටිකකින්
අක්කා කියනවා දැන් ටික්කට කලින්. ඉත්තාක කියනවා තව ටිකකින්. මම ටික්කට කලින්. අක්කා ඉත්තක ආ කියන්න බෑ. අක්කා කියන්නේ දැන් ටික්කට කලින්. දැන් ටික්කට කලින්. ඒ කියන්නේ අතීත කාලේ. ඉත්තාක කියන්නේ තව ටිකකින්. ගැන අනාගත කාලේ. හරි සෙට් නේද? මම දැන් ටික්කර කලින් හිස්තැනක් චෙගන් චෙක් කියන පොත ඔදියේ ඔදි කියන කොහෙද කියන කොහේ ඉස්සෝයෝ තිබ්බාද තා කියනවා සියල්ලම ඕල් කියන සියල්ලම තොල් කියන්නේ අඩුයි කියන එක තෝ කියන්නේ වැඩි විරුද්ධ පද තොල් අඩුයි තෝ වැඩි තා කියන්නේ සියල්ලම මොත් මජිදා කියන අවසන් කරන තුන මජ්ජස්සයෝ අවසන් කරා මජිදා කන්නේදා සමාන පදිදිරි ගත්තා එක ළඟම මේ ටිකත් සමාන ඔක්කොම මජිදා කන්නේදා තදියෝ මජිමක් ඒ ඔක්කොම සමාන පද අවසන් කරනවා කියන එක චොල්ගුක් කියලත් ගත්ත අවසානය ඊට පස්සේ මම දැන් ටික්කර කලින් හිස්තනක් පොත කොහේ තිබ්බද තා සියල්ලම මොත් සියල්ලම මොත් කියන්න බෑ බැරි අවසන් කරනවා ගැන එතුර සියල්ලම බැරි වුණා අවසන් කරන්න බැරි වුණා මම දැන් ටික්කර කලින් හිස්තනක් පොත කොහේ තිබ්බද සියල්ලම අවසන් කරන්න බැරි වුණා එතකොට මෙයා බාගෙට කරපු දෙයක් කියලා එතකොට තේරෙනවනේ සියල්ලම අවසන් කරන්න බැරි කියන්නේ එතකොට ඉත්තා කියන්නේ කියවනවා ඉත්තොන් බාගෙට කියවපු එතකොට හරිනේ මං දැන් ටිකර කලින් බාගෙට කියවපු පොත කොහේ තිබ්බාද සියල්ලම අවසන් කරන්න බැරි වුණා දෙක තියෙනවා ඉග්ගෝ කියවලා නැත්තම් කියවන අතර ගැලපෙන්නේ තුන තියෙන්නේ එතකොට තුන තියෙන්නේ කන්ටිනියු වෙන්න කියවපු එකක් නෙමෙයි ඒක ගැලපෙන්නෙත් නෑ අතර තියෙන ඉල්ගෝසෝ කියවන නිසා තුර ඒක ගැලපෙන්නෙත් නෑ උත්තර එක ඒ සෙට් එක තේරුණා නේද කට්ටියට දැන් ආයි කිව්වොත් දොන් කියනවා බාගෙට කරපු දෙයක් නැත්තම් නිතරම කරපු දෙයක් අත් ඔත් හෙත් දොන් කියනවා කන්ටිනියු වෙන්නම කරපු දෙයක් නැත්තම් එකපාරක් නැත්තම් දෙපාරක් වයි කරපු දෙයක්
14 දාන කට්ටිය උත්තර. පුකම්චි පුකම් මහත්මයා ජිප් කියනවා ගෙදරට. ගෙදරට ගෞරවයෙන් අපි කියනවා තෙක් කියලා. ජිප් කියනවා ගෙදරට. ගෙදරට ගෞරවයෙන් කියන්නේ දැන් සජන් නිම්ගේ ගෙදර වගේ නම් අපි තෙක් කියන්නේ. පුකම් මහත්මයා ගෙදරට ස්තනක්. ඒ වල තේරුම් දෙකයි යේ නැත්තන්ට. තුර ගෙදරට ස්තනක් යොල්ලක් හිස්සොයෝ. යොල්ලක් හදා කියන්නේ කන්ටැක්ට් කරනවා. දැන් කෝල් එකක් ගන්නවා වගේම තමයි කන්ටැක්ට් වෙනවා. පුකම් මහත්මයා ගෙදරට ස්තනක් කෝල් එකක් ගත්තා. සම්බන්ධ කරගත්තා. යොල්ලක් හදාගෙන සම්බන්ධ කරනවා. සම්බන්ධ කරගත්තා. දැන් කෝල් එකක් ගැහුවා වගේ තමයි. එතකොට ගෙදරට තොචක් හදාගෙන ළඟා වෙනවා. නන්දේරෝ ළඟා වුණ විගස. තුර නන්දේරෝ ආවහම වාක්‍ය අවසානයේ අතීත කාල තියෙන්න බෑ. තුර ඒක උත්තරේ අයින් කරනවා. තුර තොචක් හදාගේ සමාන පද ටිකක් තියෙනවා. ඉරදා තොචක් හදා තොතල් හදරදා තොතල් හදා තතරදා මොක්චොක්ජී මේ ඔක්කොම ළඟා වෙනවා කියන එක. මේ ඉරදා කියන එක අපි කියනවා වේලාසන කියන එක. ඉරදා වේලාසන එක විරුද්ධ එක ගත්තොත් ප්‍රමාද වෙලානේ. ඒතර නැත්ත ප්‍රමාදය. ඉරදා ළඟා වෙනවා නැත්තම් වේලාසනේ. තොචක් හදා ළඟා වෙනවා. තොතල් හදා ළඟා වෙනවා. තතරදා ළඟා වෙනවා. මොක්චොක්ජි කියන ළඟා වෙනවා නැත්තම් අරමුණු ස්ථානය. මොක්චොක්ජි මොක්චොක් කියන අරමුණ නැත්නම් ඉලක්ක ස්ථානයක් කියනවා. මොක්චොක් කියන අරමුණට ජී කියන ස්ථානයි. එතකොට ඔය දෙක තියෙනවා තුචක් හනිකා. තුචක් හදාට නිකා කියන ක්‍රමයක එකතුලා තියෙනවා. ළඟා වෙන නිසා කෝල් කරන්න. තුන තියෙනවා තුචක් හදාට රියෝමියොන් කියන ක්‍රමයක. රියෝමියොන් කියන්නේ යමක් කරන්න අවශ්‍යයි උවමනයි කියන එක. වාක් අනවිධාන යෝජනාවලට අවුලක් නැහැ. වාක්‍ය රියෝමියොන් ආවහම ගොඩක් වෙලාවට පිල්ලිය හදාගෙන වාක්‍ය අවසන් වෙනවා. මෙහෙම කරන්නට පිල්ල හදාගෙන අවශ්‍යයි. පිල්ල හදාගන්නේ ඒකට සමානයි වොන් හදා. රියෝමියොන් ආවහම 150ක් වගේ වාක්‍යවල පිල්ලි හදාගෙන වාක්‍ය අවසන් වෙනවා. යමක් කරන්න ආසයි අවශ්‍යයි උවමනයි. ළඟා වෙන්නට අවශ්‍යයි නම් කෝල් කරා. එතකොට තුචක් හදාට ජමජ එකතු වෙනවා. ළඟා වුණ විගස කෝල් කරා. ගම් මහත්මයා ගෙදරට ළඟා වුණ විගස කෝල් කරා. ජමජ වලට කිසිම අවුලක් නෑ. අර මම මුලින්ම පටන් ගද්දි කිව්වනේ. නන්දේරෝ ජමජ කිගා මුසග්ගිය වල වෙනස. ඒක තමයි යන්නේ මෙතන. අනිත්‍යව ගැලපෙන්නේ නෑ. හාට තියෙනවා. චොනන් මම වන්ගි රෙල්. වන්ගි හදා කියන්නේ වාතාශ්‍රය සපයනවා. වාතාශ්‍රය සපය ගන්න. මම වන්ගිරෙල්
හිස්තැනක්. නෝ කියන්නේ ඔබ. නෝ කියන්නේ ඔබ. නා කියන්නේ මම. මම වාතාශ්‍රයේ හිස්තැනක්. නෝනන් ඔබ. පදක් කියන පොළව. පදක් පොළව. පදා කිව්වොත් මුහුදු වෙරළ. බීච් එක. මුහුදු වෙරළ බීච් එක කියනවා. ප- මෙතන පදකල් පොළව ටක් ටකින පිස දානවා. අකශේයෝ පිස දමන්න. මම වාතාශ්‍රය හිස්තනක්. ඔබ පොළොව පිසදාන්න. එතකොට එක තියෙනවා. හල් තෙන්දේ හන්ගී හදාගේ හදාවිල්ල ඉල් තෙන්දේකින් ගම එක. ඉල් තෙන්දේ ඉල් තෙන්දේ මේකේ අතර කියලා තම අපි ගන්නේ. අතර තමා මේක අදහස. මේක මෙහෙමයි. අදහස් තුනක් තියෙනවා මේක. එකක් තියෙනවා උපකල්පනයක් කරනවා. උපකල්පනයක් කරද්දි ඉල් තෙන්දේ ගන්නවා. අද වහී අද වහී ඒ නිසා කුඩරන සමහර්තැඟල් නිසාගෙන අර්ථනක් ගන්න අතරත් ගව නිසා කියලක් ගන්න. අද වහි ඒ නිසා කුඩේ අරයියන්න උපකල්පනයක් අපි කියනවද වහි කියල අපි ගෙස් කරනවා. ආය උපකල්පනය ගන්න ආය වාක්‍ය අවසානයේ ප්‍රශ්නාර්ථ ලකුණත් තිරන අපි ගන්න ඉල් තෙන්දේ. ආය ජිමාන් වගේ වාක්‍ය හරහා කැපෙනව නම් ගන්න ඉල් තෙන්දේ තර උපකල්පනයක් තියෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණත් තිරනම් ගන්නවා. ආය ජිමාන් වගේ නමුත් කියන අදහසින් ගන්නවා. පල්ලයා ප්‍රශ්නටිකට සෙට්ටයි දෙක තියෙනවා. හල්තේනික්කා ඉල්තේනිකා කියන්නේ නිසා කෙනර්ථය. ඉල්තේනිකා කෙන ග්‍රම එක නිසා කියන එක මේකා වහම මම මේක කරන්න ඔයා ඒක කරන්න කියලා මම දෙයක් කියලා වෙන කෙනෙක්ට තව උපදෙස් දෙනවා. මම මේක කරන්න ඔයා අරක කරන්න. මම එතකොට මම හන්ගි හදා කියන වාතාශය සපයන කියන ජනෙල් අරිනවාගිවට ඒවා මම එතවට ජනෙල්ලරින්නම් ඔයා පොලෝ පිසි දමන්න. ඒ වගේ මම දෙයක් කරලා එයටත් දෙයක් කරන්න කියලා කියනවා. ආය තියෙන උපකල්පනයක් මේ දෙකේ උපකල්පන තියෙන ඉල් තෙන්දේක උපකල්පන තින ඉල්තේ නිකායක උපකල්පන තියෙන. අද වහි ඒ නිසා කුඩි අරයි යන්න. ඉල්තෙන් නික්කවල් කිරීම නිසාගෙන අර්ථය තම. එතකොට මං මේ කරනම් ඔයා ඒක කරන්න. ආය උපකල්පනය තුර ඒක දෙකයි. මේක මෙතියෙන් ඒක තම උත්තරේ මම ජනෙල්ලරින්නම් එත මම වාතාශ්‍රය සපයනම් ඔයා පොළොව පිසිදමනි. ඉතුරද තුන තියෙනවා. ප්‍රයෝගෝ ප්‍රයෝගහ කෙන ක්‍රමයක ටක නැත්තම් බලාපොරොත්තුවෙන් වාක්‍ය අවසානයේ අන විධානෝජන එන්න බැහැ. අතර තියෙනවා අන්ගිරල් හේසෝ එකත් ගන්න බෑ අන විධානෝජන ගන්න බැහැ. එතකොට දෙක තම උත්තරමගේ දැම කියල දුන්නත් ඔළු තියාගෙන යන්න ඕන 19 ප්‍රශ්නයට. ඉත්තාගා තව ටිකකින් පිගා උදා කියන වැස්ස වහිනවා. පිගා උදා වැස්ස වහින ද තවඩිකින් වැස්ස හිස්තනක් ඌසාන් කෙන කුඩය ඌසානල් කජ්්‍ය කසේයෝ කජ්්‍ය කදා කියන අපි පණ නැති දෙයක් රැගෙන යනවට කජ්්‍ය කදා ඔය කජ්ජිකු කදා කියෙන තුමාට මේලකින්
කජිකු කදා, තෙරිකු කදා, මුසිකු කදා. එතකොට මුසි කජිකු කදා පණ නැති දෙයක් රැගෙන යනවා නම් ආයුධයක් උපකරණයක්. තෙරිකු කදා කියන්නේ ගෞරවයෙන් අඩු පුද්ගලයෙක් රැගෙන යනවා නම් සතෙක් කුරත් ගත්ත හැකි තෙරිකු කදා. මුසිකු කදා කියන්නේ ගෞරවයෙන් වැඩි පුද්ගලයෙක් ගෞරව කරන පුද්ගලයෙක් රැගෙන යනවා නම් සජන්නිම් අන්න ඒ වගේ පුද්ගලයෙක් රැගෙන යනවා නම්. එතකොට ඌසාන කජ්ජ කසයෝ උඩේ රැගෙන යන්න. මෙතන දැන් ටික කරගන්නේ වැස්ස හිස්තන කුඩේ රැගෙන යන්න. මෙතන උපකල්පනයක් කියලා තියෙනවා. ඔල්තෙන්දී වැස්ස වහින අතර කියන්නේ වැස්ස වහි කියලා උඩේ අරයි යන්න උපකල්පනයක් කරන්න. දෙක තියෙනවා. වැස්ස වහින්න බලාපොරොත්තුවෙන් උඩේ අර යනවා. හ්ම්. මේකත් වැස්ස වහින්නට නැත්තම් බලාපොරොත්තුවෙන් අන විධාන තියෙන හින්දා ඒක අයින් කරන්නට. හතර තියෙනවා. වැස්ස වැස්ස නිසා පිගා වස්සනික කියන වැස්ස නිසා. වැස්ස නිසා කුඩේ අර කියන්නේ ගැලපෙන්නේ නැහැ. ඒතොර එක තමයි උත්තරේ. දැන් ටික කර කලින් වැස්ස වහින ඒ කියන්නේ වහිනවා කියලා අපි ගෙස් එකක් කරනවා. වැස්ස වහි කුඩේ අරයි යන්න. වැස්ස වහි කියලා ගෙස් එකක්. ඒතොර ඉල්තෙන් දේවල් මම කියවන තේරුම් තුනක් තියෙනවා කියලා. ගෙස් එකයි ප්‍රශ්නාර්ථ ලකුණයි ජීමාන් වගේ නමුත් කියන අදහසයි. ඊ මුරි මුල් කියන අපි වතුර වලට ජලය මේ වතුර නෝමු ගොඩාක් කීචනායෝ අවුලක් නැද්ද කමක් නැද්ද එංචනායෝ අවුලක් නැද්ද කමක් නැද්ද කියන කීචන්තා මූලික වචනේ කීචන්ත කියන්නේ අවුලක් නැහැ කියන එක කමක් නැහැ කියන එක මේක කීචන්තා කීචන්ත කියන්නේ විහිසකාරී කලබලකාරී විහිසකාරී කියන භාෂ දෙක මාරු කරගන්න එපා අපල ගන්නවා මේක අවුලක් නැහැ කමක් නැහැ කියන එක මේක විහිසකාරී කියන එක. ඒතර මේ වතුර ගොඩාක් තොගොප්තා කියනවා රස්නේ කියන එක. තොගොප්තා රස්නේ අතට දැනෙන රස්නයක්. චගප්තා කියනවා සීතලයි. රස්නේ වතුර විදුරක් මතක තියාගත්තා නම් හරි. චගප්තා කියන්නේ සීතල වතුර විදුරක් මතක තියාගත්තා නම් හරි. අතට දැනෙන සීතලයි අතට දැනෙන රස්නිකුයි අතට දැනෙන සීතලකුයි. එතකොට තොගොවුල් තෙන්ඩේ රස්නේ අතර අවුලක් නැද්ද මෙන්න ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවා. එලින්ම උත්තර ගෙහුණාගේ. ඉල්ටෙන් දෙකකින් ඉල්ටෙන් දෙකේ කිව්වා උපකල්පනයක් තියෙනවා ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ජිමාන් කියන අදහසකුත් තියෙනවා. ප්‍රශ්නාර්ථ වල මෙන්න තියෙනවා. මේ වතුර ගොඩාක් රස්නේ අතර අවුලක් නැද්ද දෙක තියෙනවා. තොගවුල් තේනික්කා රස්නේ නිසා අවුලක් නැද්ද
ඉල්තේනිකායෙත් තියෙනවා මම මේක කරන්නම් ඔයා ඒක කරන්න. ආයේ උපකල්පනයක්. මේ දෙක තමයි එකතු වෙන්නේ. තුගෝ වෝසෝ ප්‍රශ්නේ නිසා තුගෝමියොන් ප්‍රශ්නේ නම් එතකොට එක තමයි උත්තරේ. දෙලින්ම ගත්තා මේ ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන්නේ. 20 තියෙනවා. මధු මහත්මියා කම්ගිගා කම්ගිගා කියන්නේ සෙම්පතිස්සාව. ඒතර කම්ගියේ කොල්ලිදා කිව්වොත් සෙම්පතිස්සාව වැළඳෙනවා. කම්ගියේ කොල්ලිදා සෙම්පතිස්සාව කොල්ලිදා කියන්නේ වැළඳෙනවා. කොල්ලිදා වල තේරුම් තියෙනවා වැළඳෙනවා, කාලයක් ගත වෙනවා, දැලක පැටලෙනවා, පොලිසියෙන්ට අහු වෙනවා. රෝගයක් වැළඳෙනවා, කාලයක් ගත වෙනවා, දැලක පැටලෙනවා, පොලිසියෙන්ට අහු වෙනවා. මధු මහත්මයා කම්ගිගා නෝමු ශ්‍රෙම් ප්‍රතිශ්‍රාව ගොඩාක් සිම්හදාගෙන උත්සන්නයි. සිම්හදා සිම්හදාගෙන උත්සන්නයි. ගොඩාක් හිස්තැනක් චගාවුන් මුරල් චගාවුන් මුල් සීතල වතුර මසි දකින අපි බොනවා. මසි දගෙන අපි බොනවා. මසිද බොනවා. දැන් බෙහෙත් වගේ බොනවා නම් අපි කියන්නේ මොක්තා. බෙහෙත් වල අපි යක් කියනවා. යගල් මසිද කියන්නේ. යගල් මොක්තා කියන්නේ. යගල් මොක්තා. මේ මොක්තා කියන්නේ කනවා බොනවා දෙකටම ගත්ත හැකි. චගාවුන් මුරල් මසිද බොනවා ගෝ ඉස්සම්දා කරමින් ඉන්නවා. ඒතර මසි ගෝ ඉස්සම්නිදා බොමින් ඉන්නවා. මధු මහත්මියා ශ්‍රෙම් පරිස්සාව ගොඩාක් ස්තනක් සීතල වතුර බොමින් ඉන්නවා. එක තියෙනවා සිම්හදාට එල්තේනිකා එකතු වෙලා. උත්සන්න නිසා සිම්හල් තේනිකා උත්සන්න නිසා සීතල වතුර බොමින් ඉන්නවා. ඒතර ගැලපෙන්නේ නැහනේ. ශ්‍රෙම් පරිස්සාව ගොඩාක් උත්සන්න නිසා සීතල වතුර බොමින් ඉන්නවා. දෙක තියෙනවා සිම්හල් තෙන්දේ උත්සන්න වන අතර උත්සන්න වන නමුත් සීතල වතුර බොමින් ඉන්නවා. මధු මහත්මියා ශ්‍රෙම් ප්‍රතිශ්‍රාව ගොඩාක් උත්සන්න නමුත් සීතල වතුර බොමින් ඉන්නවා. දැක්කනේ නමුත් කියන අදහසින් එනවා ජිමාන් වගේ. සිම්හාගෝ උත්සන්න වන අතර අර සහ කියලා දෙකට කරන්නේ අතර කියන එක තමයි සහ කියන්නේ. ඒතර කොහොමවත් වර්ධින්නේ නැහැ. සිම්හේසෝ උත්සන්න නිසා. ඒතර උත්තරේ දෙක නමුත් කියන අදහින් තමයි එලා තියෙන්නේ. මధු මහත්මයා සැම්පිරිස්සාව ගොඩාක් උත්සන්න නමුත් සීතල වතුර බොමින් ඉන්නවා. හරි. ප්‍රශ්න 21ක් තිබ්බයි. පේපරේ අවුලක් තියෙනවා නම් අවුල් තැනක් එහෙම තියෙනවා. අයි තදායිකේ භාවිතය දෙන්න දෙන්න තදායි. තදායිකේ මෙහෙම හරිද? ගමනාගමන මාධ්‍යයකට ගොඩ වෙනවා. වැටුපක් වගේ ලබා ගන්නවා. පොල්ගබල් තදා. ආය අර ලබා ගන්නවා කියන අදහසින් ගත්ත හැකි පත්තා කියන අදහසින්. ආය කඳු නගිනවා. සනල් තදා. ආය සම්මානයක් වගේ ලබා ගන්නවලත් කියනවා. සංගල් තදා. කෝපි කලවම් කරනවලත් ගන්නවා. කොපිරල් තදා. ඉක්මෙන් අපිරිසිදු වෙනවලත් ගන්නවා. ඔය ටික නෝමල් මතක තියාගන්න. ඒ ඇති. ආය කඩදාසි පුච්චනවා කියලාත් ගන්නවා. මොන හරි දෙයක් පුච්චනවා.